සතිපට්ඨාන විවරණ නිවනට මඟ පෙන්වන සද්ධර්ම මණ්ඩපය. ස්වාමීන් සක්මන් භාවනාව සම්බන්ධව තවත් ප්‍රශ්නයක් අපිට යොමු වෙලා තියෙනවා. සිත යටිපතුලට වම හා දකුණ ලෙස තියමි. පළමුව වම දකුණ කියා සක්මන් කරත් පසුව එම වම දකුණ කීම අත්හරිමි. ටයිල් පොළවේ බැවින් යටිපතුලට සීතල දැනේ. මේ ක්‍රමය හරිදයි පහදා දෙන්න. මේක සඳහා කියන්න තියෙන්නේ අපි පුංචි කාලේ අකුරු කියනකොට වැලි පීල්ල ලියලා හරි කළු ලෑල්ල ලියලා හරි ටීචර් හරි ඉස්කෝලේ ගෙදර වැඩි ටික හරි කියනකොට අම්මා කියන අකුරු ලියලා අයන්නට අත තිබ්බට පස්සේ අපි ඔක්කොල පොඩි ලඩු අපි අයනෝ කියලා කියනකොට සද්දයයි රූපයයි දෙක කලවම් කරලා අපි දන්නවා මේක අයන්න කියලා. ඉතින් අල්මයිනෝ කිව්වහම මේක ශබ්දය අල්මයින් කියලා දන්නවා. ඊගාට මා ශබ්දේ ඒකට අයනෝ අල්මයින් මයිනෝ අම්මා. ඒ වගේ තමයි අපි අරමුණට හිත යොමු කරගන්න ඕන නම් අපි මෙනෙහි කරනවා. මේක වම, මේක දකුණ, වම, දකුණ, වම, දකුණ කියනවා. ටික කාලයක් අයනවල් මයින්ු අම්මා කිව්වට පස්සේ ඉස්සරහට යනකොට අපිට අකුරු නම කියන්න ඕනේ නෑනේ. පොතේ බලනකොටම අම්මා කියලා හිතෙනවා. ඒ වගේ ටික කාලයක් යන භාවනා හරියනකොට අර මෙනෙහි නොකර කරන්න පුළුවන් ගතියක් තියෙනවා. හැබැයි ඒත් වම තිනකොට වමට හිත යනවා. දකුණ කියනකොට දකුණ හිත යනවනම් තවදුරටත් මෙනෙහි කරන්න ඕනේ නෑ. එතකොට පතුලට හිත තියනවා කියන්නේ මේ ප්‍රශ්නේ පටන් අරගන්නේ. ඇත්තටම වැල්ලේ ඇවිදලා බලන්න පතුල තියෙනකොට ආඩේ හිටිනවා. අපි කියන්නේ පතුල සටහන හිටිනවා. ඕකත් තේරෙනවා අපිට. කොහොමද තේරෙන්නේ? අපි ගල කඩිය තිබ්බොත් ගලේ හැඩියට කකුල පැතිරෙනවා. වැල්ල කඩිය තිබුණොත් පතුලේ හැටියට වැල්ල පැතිරෙනවා. එතකොට ටයිල් පොළොවක ගියොත් පොළොව සීතලයි කකුල රස්නියයි ඔන්න සීතල තියෙනවා. රත් වෙච්ච ගලක කකුල තිබ්බොත් එහෙම ගල රස්නියයි කකුල සීතලයි අපිට රස්නියක් තේරෙනවා. ඒ වගේ පෘෂ්ඨය මේකට උපස්තරය කියලා කියනවා. උපස්තරයත් ඇත්තටම අපිට තේරෙනවා. නමුත් අපි ආධුනිකයට කියන්නේ නැහැ. කකුලේ වග විගප බලන්නකො. විස්තර බලලා කරගෙන යනකොට ඉස්සරහට යනකොට යාට ඒ උපස්තරය මොකක්ද කියන එක තේරෙන පටන් ගන්නවා. ඒවත් ඉස්සරහට එයි සටහනට ඒව දැනටත් ආවොත් වාර්තා කිරීමට උනන්දු වෙන්න කියලා කියනවා.